සුළුපටු නෑ සෑ බඳිනවා කියන එක. සෑයක් බඳිනවා කියන එක සෙල්ලම් නෑ. උරුමයක් ඕන මේකට. දුටුගැමුණු මහරජුරුව රුවන්වැලි සෑය හදන්න උරුමයක් තිබ්බා. ලෝවා මහ පාය හදන්න උරුමයක් තිබ්බා. දීඝවාපිය හදන්න සද්ධාතිස්ස රජුරවන්ට උරුමයක් තිබ්බා. සේරුවිල මංගල මහ සෑය හදන්න කාවන්තිස්ස මහ රජුරවන්ට උරුමයක් තිබ්බා. 84000ක් වෙහෙර විහාර හදන්න ධර්මාශෝක අධිරාජයට උරුමයක් තිබ්බා. මිහිඳු මහරහතන් වහන්සේට සසුණු බබළුවන්ට උරුමයක් තිබ්බා. සංඝමිත්තා මහරහත් තෙරණියට ලංකාවට බෝධිය වඩමන්න උරුමයක් තිබ්බා. ධාතුන් වහන්සේලා වඳින්න උරුමයක් තියෙන්න ඕන. සෑයක් හදන්න උරුමයක් තියෙන්න ඕන. උරුමයක් නැත්තම් කරන්න බෑ. ආසාවෙන් කී දෙනෙක් ඉන්නවද සෑයවල් හදන්න? උරුමයක් ඕන. ඒ නිසා මේ සෑයවල් බැඳින්න ගොඩනැගිලි නම් කොච්චර හදනවද? බුදුරජාණන්සේගේ සුගන්ධ කුටිය හදන්න උරුමයක් ඕන. තමන් බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙනවා නම් යම් මොහොතක ඒක විතරයි තමන්ට ඉතුරු. තමන්ට ඉතුරු. බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙනවා. දරුවෝ අවසානට නෑ. ආදරෙන් වඩාගෙන හදන දරුවෝ අවසාන මොහොතට නෑ. එකතු කරගත්ත සල්ලි දරුවන්ට තමන්ට මොකක්වත් නෑ. දෙන්න පුළුවන් තරම් මේ ජීවිතේ පුළුවන් තරම් පින කරන්න. ඒක විතරමයි ඔබට තියෙන පිටට. එච්චරයි. සෑය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කුටිය. සෑය කියන්නේ රහතන් වහන්සේලාගේ කුටිය. ඒ නිසා සෑයක් හදනවා කියලා කියන්නේ අපි හදන්නේ සුගන්ධ කුටියක්. බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලා. ඒ නිසා ගිහි කෙනෙක්ගේ ඇඟපත වෙහෙසවලා ධනෙ විය පැහැදම් කරලා මීට එහා කරන්න පුළුවන් පිනක් නැති බව විපස්සී බුද්ධ ශාසනයේ ඒ දහම් හඬ තිබ්බා.